හායි යාළුවනේ, අපි ගිය සීගිරි ට්‍රිප් එක ගැන තමයි අද කියන්නේ. මේකට අපිට ලොකු ගාණක් ගියෙත් නෑ. අපි ගිහපු මේ ට්‍රිප් එක දවස් දෙකක සීගිරිය ඇන් කන්තලේ ඇඩ්වෙන්චර් එකක්. පළවෙනි දවසේ අපේ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එක්ස්පීරියන්ස් එක try කරන්න තමයි අපි ගියේ. කන්තලේ වැවේ කයකින් කරන්න. ඒ එක්ස්පීරියන්ස් එකට අපි තෝරගත්තේ බෝ ඇඩ්වෙන්චර්ස්. කයකින් එක්ස්පීරියන්ස් එකත් සුපර්. ඒකට එක්කෙනෙක්ට ගියේ රුපියල් 1000ක් විතරයි. නේචර් එකත් එක්ක රිලැක්ස් වෙන්නත් ඇඩ්වෙන්චර් එකත් ගන්න පර්ෆෙක්ට් එක්ස්පීරියන්ස් එකක්. බෙස්ට් පාර්ට් එක තමයි අපි කන්තලේ ගිහිලා අපහු සීගිරියට එන පාරේ තැන් කීපයකම අපිට අලි දකින්න පුළුවන් වුණා. එදා දවසේ අපි වෙන ට්‍රැවල් ප්ලෑන්ස් තියාගත්තේ නැහැ. මොකද ඊළඟ දවසේ උදේම සීගිරිය නගින්න ප්ලෑන් කරලා තිබ්බ හින්දා. ඒ හින්දා අපි ස්ටේ කරන්න තෝරගත්ත හොටෙල් එකට ගියා. එතන පූල් එකක් තිබ්බ නිසා ඊවිනිං එක රිලැක්ස් වෙලා එන්ජොයි කරගන්න පුළුවන් වුණා. හොටෙල් එකේ සිකියුරිටි එකත් හොඳටම තිබ්බා. හොටෙල් එක වටේටම බැම්මක් දාලා අලිවැටකුත් දාලා තිබ්බා. ඒ නිසා ස්ටේ කරන්න කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. මොකද රෑ වෙද්දි හොටෙල් එකේ යන පාරේ අලි ඉන්නවා. තව මේ වගේ මොනුරුත් බලා ගන්න පුළුවන් වුණා. ඔයාලට කැමති නම් කෑම පිටින් ගෙන්නන්නත් පුළුවන්. අපි නම් හොටෙල් එකෙන්ම කෑම ඔඩර් කරලා ගත්තා. රෑ වෙලා කාලා සින්දු කියලා එදා රෑ හොඳට එන්ජොයි කරා. ඊළඟ දවසේ උදේම අපි ගියේ සීගිරිය නගින්න. උඩට නැගලා බලද්දී තියෙන view එක නම් truly amazing. මේ පේන්නේ අපි පහළ ඇවිදගෙන ආපු පාත් එක. මේ ඔයාලට ඈතින් පේන්නේ පිදුරංගන. ඊට පස්සේ අපි සීගිරි මියුසියම් එකත් බලලා පිටත් වුණා. එන අතරේ අපි දම්මුල්ලේ ලන්ච් එක ගත්තා. ඊළඟ ස්ටොප් එක උනේ දම්මුල්ල රොයල් කේව් ටෙම්පල් එක. ancient caves, Buddha statues සහ පේන්ටිංස් එක්ක ඒ ප්ලේස් එක බලන්න ලැබුණ එකත් great experience එකක්. මේ experience එකත් එක්ක අපේ 2 day සීගිරි tour එක ඉවර කරලා අපි ආයෙත් ගෙදර ආවා. soulmate journeys එක ආයෙ හම්බෙනකම් ඔයාලා හැමෝටම bye bye.